අපි ඉතින් මුලින්ම ගියේ ජයශ්‍රී මහබෝධීන් වහන්සේ වඳින්න. අපි ආපු ගමන් ටිකක් වෙලා ඉඳලා තමයි ඉතින් ගියේ. ගොඩක් රෑ කියන්නේ හවස වගේ ඉතින් එද්දි නම් ගොඩක් රෑ වුණා. මේ වෙලාවේ කවුරුත් නැහැ. සෙනඟ හරිම ලස්සනයි, නිස්සකලංකයි. පාඩුවේ වැඳ පුදා ගන්නත් පුළුවන්. අර නිවාඩු දවස්වලට ගියාම ගොඩක් සෙනඟනේ. අපි කලින් නම් ගියේ නිවාඩු දවස්වල. මම රට යන්නත් කලින් ජයශ්‍රී මහබෝධීන් වහන්සේට මායි මහත්තයයි ගෙදර කට්ටිය ඇවිල්ලා වැඳලා ගියා. නොවිත් හරි සතුටුයි. ඉතින් එයාටත් හරි හැපි එකෙන් තමයි hina වෙවි හිටියේ. ඔයාලට ඉතින් පේනවනේ වටපිටාව පරිසරේ. මම නම් කියන්නේ ඉතින් මේ වගේ කාලෙට තමයි ඉතින් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රුවන්වැලි සෑය වගේ දේවල් වන්දනා කරන්න යන්න ඕනේ. මොකද සෙනගාඩුවේ අපිට නිදහසේ හිතේ නිදහසෙන් වන්දනා කරන්න පුළුවන්. ඉතින් පුංචි නෝයි මැනිකත් ඉතින් වටේම ඇවිද්දලා පිරිත් කිව්ව ඒ වෙලාවේ පිරිතුත් අහලා තමයි අපි ආවේ. ඉතින් දැන් නම් යන්නේ කෑමක් කන්න. ඉතින් මෙතන හෙළබොජොන් අහලා තිබ්බ. ඉතින් හෙළබොජොන් අහලා කියන අපි දෙන්නම ආසයි. මොකද මහත්තයා ගොඩාක් ආසයි. වෙජිටේරියන් කෑමනේ තියෙන්නේ. වෙජිටේරියන් රයිස් එකක් තමයි ඉතින් ගත්තේ. ඒකට තියෙන අන්නස් දෙකක් තියෙනවා. සම්බල් හම්බෙලා තියෙනවා. අල උතෙල් දාලා තියෙනවා. තව හොද්දක් තියෙනවා. කරි හොද්දක්. පිරිඤ්ඤ එකක් තියෙනවා. බලමු කාලේ රස. නරකම නෑ. කොසයි හැබැයි. දාන ගෙදර කරා හැප්පා එකක් තියෙනවා. මම ඉන්දියාප්පන එක බලන්න තමයි ඔය පාරේ යන්නේ. දෙන්නටම දෙකක් ඉන්දියාප්පන ඕඩර් කරා. බලමු ඉන්දියාප්පන වල හම්බල නයි ඉස්සරහට ඉක්මනට ඉතින් කන මේ මොකද නුයි මැනික ඉන්දිමත් වෙලා තදලා ඇඬුවා. මේ අපි ආ බලා ගන්න මේ මේක වැඩගෙන නැන්ද කෙනෙක් කිල්ලුවා. ඉතින් අපි ආට දීලා මම ඉතින් ඉක්මනට මේ බත් කන ගමන් තමයි ඉන්නේ තේ. ඉතින් නුයි මැනික බලා ගන්නවත් වෙන ඉන්නේ නැන්දගේ 850ක් වෙන ඉතින් මේ අන්තිම දෝසෙක තමයි යන්නේ. හැබැයි පාඩු නෑ. අපි ආයේදී ඊළඟ දවසේ උදේ පාන්දර 5ට විතර ඉතින් ආව රුවන්වැලි සෑය වන්දනා කරන්න. මේ වෙලාවට තමයි ඉතින් මේ රුවන්වැලි සෑයත් වන්දනා කරන්න පුළුවන් හොඳම වෙලාව. කල්දුවරේ පිරිත් කියනවා. පූජා වෙලාව තියෙන හින්දා ගොඩක් වැඩසටහන් වලට සහභාගී වෙන්න හැකි. පිරිත් අහන්න පුළුවන්. පුංචි නෝවිටත් ඉතින් නිදහසේ ඉන්න පුළුවන් වුණා. එදාත් රුවන්වැලි සෑයේ සෙනගාඩුවේ පූජාවත් බලාගෙන ඉතින් හොඳට නිදහස් වන්දනා කරන්න පුළුවන් වුණා. මට නම් මං කවදාවත් හැබැයි හැමදාම ඇවිල්ලා තියෙන වෙලාවල ගොඩාක් සෙනඟ ඉන්නෝ නැත්නම් එක්ක අවුවත් එක්ක වන්දනා කරන්න අමාරුයි. ටක් ගාලා ඉතින් යන්න හිතෙනවා. එදා නම් හරි සැනසීමෙන් පිරිත් කියපු එක පැත්තකට වෙලා අහන් ඉන්න පුළුවන් වුණා අපිට. ඉතින් මුංචි නුවේ මැනිකත් මම පැත්තකින් තිබ්බා. එයාත් නිදහසේ වටේ කැරිකි කැරි ඉන්න පේනවනේ. කැරිකි කැරිකි දඟලන දැඟිලිල්ල. අපේ මැනිකලරන් ඉතින් කොහෙත් එකයි. කොහොම සීනාවි දඟල ඉනවා පේනවනේ. ලංකාවට ආව කියලා ඉතින් එයාට නම් වෙනසක් නෑ වගේ. හැමතැනම ඇවිදිනවා. හෙදිත් ඇවිද්ද ඉතින් මෙහෙත් ඇවිල්ලා ඉතින් එයා කරන්නේ ඇවිදින එක. මාත් එක්ක එකතු වෙලා ගාත කිව්ව. ගාත කියන වෙලාව නෑ. හැබැයි සද්ද නැතුව හිටියේ. හැබැයි කොයි වෙලාවෙත් බලන්න ඉතින් අතකට හදා ගන්න තමයි. එසේ මෙසේ විසයන්නම් නෙවෙයි ඉතින් යන්න නම් තියෙන්නේ. අපි ඉතින් රුවන්වැලි සෑය වන්දනා කළේ එනකොටම එතන ඉස්සරහා තියෙන කිරිබත් දන්සලේ කිරිබත් හම්බුණා. ඉතින් ගොඩක් මම දැකලා තියෙනවා එතන කිරිබත් දන්සල් දෙනවා. මං හැම අපපාරකම ඉතින් ඇත්තම කිව්වොත් කිරිබත් එක රසයි දීපු අයට ගොඩක් පින් සිද්ධ වෙනවා. මේ වගේ වෙලාවකට ඉතින් මෙහෙම කන්න හම්බ වෙනවා කියන්නේ හොඳ දෙයක්. ඉතින් කිරිබත් දන්සල කාලේ ඉවර වෙනකොටම මෙතනින් ගියා පෙරහැරක්. ඉතින් මම පෙරහැරත් නැනුවා. ගොඩක් සතුටුයි. ඉතින් මේ පේනවනේ නැන්ද කෙනෙක් යා විකුණන්න ගෙනාවු ඖෂධ වට්ටියත් මේ හාමුදුරන්ට පූජා කරා. ඉතින් ඒ හාමුදුරුවෝ එතන ගිය නායක හාමුදුරන්ට පූජා කළේ. හාමුදුරුවෝත් පිනක් කරගත්ත. ඉතින් ඒ නැන්දට අපිට ඉතින් හාමුදුරන්ට අපිනක් තමයි ඉතින් මන් දකින විදියට නා
මේ ඉතින් අපේ තාත්තා නැවතිලා තිබ්බ තැන මෙතනදී කරාපිටියේ රෝහලේ එක කොටසක් පේනවනේ. ඉතින් තියෙන සැප පහසුකම් මේ කරාපිටියේ හොස්පිටල් එකේ මේ වගේ තැනක් තියෙයි කියලා මම දන්නේ නැහැ. ඉතින් තාත්තා නතර කරාට පස්සේ තමයි දන්නේ. ඉතින් තාත්තා ගොඩක් අසනීපෙන් කියන්නේ තාත්තට අංශභාග රෝගය හැදුනා. ඔයාලා දන්න ප්‍රධාන හේතුව තාත්තා බලන්න තමයි ඉතින් මම ලංකාවට ආවේ. මම ඉතින් ඊළඟට ආවේ දරුවගේ පාස්පෝර්ට් එක හදන්න. එයා ආවේ ටෙම්පරරි පාස්පෝර්ට් එකේ. ඒ අතරේ ඉතින් ඒක එනකම් මං ගියා දියවන්නාව එනට පේනවනේ ඉතින් මාළුවා. ඉතින් දියවන්නාව එනේ මාළුවා වගේම ඔයගොල්ලෝ දන්නව නේද අච්චාරු ගැන. ඉතින් අච්චාරුත් රස වින්දා ලංකාවට ආවට පස්සේ මම ඉතින් ඊළඟට ආවේ කජුවත්ත පන්සලට. ඉතින් කජුවත්ත පන්සලට ආවේ ඉතින් බාරව තිබ්බේවත් ඔප්පු කරන්න තමයි ආවේ. පුංචි නුයි මැනිකේ ඉපදෙන්න කලින් ගෙදර අම්මලා ගිහින් බාර වෙලා තිබ්බා. මං ඒව ඔප්පු කරන්න තමයි ඉතින් මේ ආවේ.